සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා මේකතු වෙලා ඉන්නේ SL Sumit YouTube channel එකෙන් ගෙන තවත් අලුත්ම අස්වැසුම් පිළිබඳ news එකක් එක්ක. මේ ගොඩක් අයට සුබදායි news එකක් කියලා මම හිතනවා. ඒ වගේම අද ගෙන වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේ මතක් කරන්න තියෙනවා. ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. මොකද දවස් ගානේ ඔයාලට අස්වැසුම් පිළිබඳ news වගේම ඔයාලට වටිනා කියන news අපේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙමනම් වැඩි කතා නැතුව අද ගෙන අපි වීඩියෝ එකට යමු අපි. මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන අස්වැසුම් පිළිබඳ අලුත්ම නිවුස් එකක් වගේම අස්වැසුම් බලාපොරොත්තු වෙමින් ඉන්න අයට සුබ ආරංචියක්. එහෙම කියන්නේ හේතුව තමයි ඊයේ දවසේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරලා තියෙනවා අලුතිම පවුල් ලක්ෂ 4ක වගේ ප්‍රමාණයකට අස්වැසුම ලබා දෙන්න ලබන මැයි මාසේ ඉඳන්. ඒ නිසා ඔයා පොරොත්තු ලේඛනේ ඉන්න කෙනෙක් නම් ඔයා මේ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒ වගේම ඔයා තාමත් අස්වැසුම ඇප්ලිකේෂන් එකක් බාර දුන්නේ නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ග්‍රාම නිලධාරි හමු වෙලා අස්වැසුම ඇප්ලිකේෂන් එකක් බාර දෙන්න. එතකොට ඔයාලටත් මෙන්න මේ පවුල් ලක්ෂ 4 අතරට ඇතුළත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉදිරියේදී තවත් අනිවාර්යයෙන්ම සංගායන තියෙන්න පුළුවන්. සංගායන වලට අනිවාර්යෙන් ඔයාලා සහභාගී වෙන්න. සහභාගී වුණාට පස්සේ මැයි මාසෙදී තෝරාගත්තයින් පස්සේ ඔයාව තෝරාගෙන තියෙනවා නම් ඔයාටත් ෆෝන් එකට මැසේජ් එකක් එන්න පුළුවන්. ඔයාව තෝරාගත්තයි කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ග්‍රාම නිලධාරි හමු වෙලා ඔයාව තෝරාගත්තද නැද්ද කියලා ඒ ගැන විමසන්න. ඒ වගේම මේ නිවුස් එක ගැන තවත් විස්තර දැනගත්තේ සැනින් මම ඔයාලව දැනුවත් කරන්නම්. ඒ නිසා අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ නිවුස් එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔයා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙමනම් ඊළඟ වීඩියෝ එකදී හම්බෙද්දී හැමෝටම සුබ දවසක්.